Hey guys, welcome back to my YouTube channel. ඉතින් මේක තමයි මගේ first vlog එක. ඒ වගේම මේ vlog එකෙන් මම ඔයාලට කියන්නේ මං ගියපු cultural පැත්තෙන් වෙනස්ම ගමනක් ගැන. මේ තමයි අපේ Jaffna tour එක. Aku Allah berkata ayat ke kapal aku. අපි අනුරාධපුරෙන් 7:00 වෙද්දී අපේ ගමන යන පිටත් වුණා. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නෝවිල් අපි උදේට කෑම ලෑස්ති කරගෙන ගියපු හින්දා අපි 11 විතර වෙද්දී මගින් නවත්තලා අපේ උදේ කෑම අරගෙන අපි සංගුපිට්ටි පාලමක් බලාගෙන හෙළන Jaffna live සංගුපිටි පාලමට ගියාට පස්සේ අපේ අක්කා කිව්වා සංගුපිටි පාලම බලාගෙන අපි ගියා Jaffna library එක බලන්න. අපි ලයිබ්‍රරි එක බැලුවා. ඇත්තටම ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කිව්වා. ලයිබ්‍රරි එක බලලා ඉවර වෙලා රියෝ වෙලාදී තමයි අපි මේක දැක්කේ. මොකද්ද කියන නම් අපි හරියටම දන්නේ නැහැ. දන්න කවුරු හරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපි රියෝ අයිස්ක්‍රීම් එකට ආවා. ඉතින් අපි බලලා ඕඩර් කරා chocolate nuts අයිස්ක්‍රීම් එකකුයි කිතුල් නට් අයිස්ක්‍රීම් එකකුයි රියෝ ස්පෙෂල් එකකුයි. අයිස්ක්‍රීම් කාලේ ඉවර වෙලා අපි ගියා දඹකොළ පඩුන රෙස්ට් එහෙම නැත්නම් අපි ඉන්න හොටෙල් එකට. අපිට හොටෙල් එකට ඉන්න වෙන තිබ්බේ 2ට අපි 3 විතර වෙද්දී හොටෙල් එකට ඉන්න උනා. මේ වොෂ්රූම් එක අපි ටිකක් වෙලා රෙස්ට් කරලා අපි නල්ලූරු කෝවිල බලන්න ගියා. ඇත්තටම එතනට ගියාට පස්සේ තමයි දැනගත්තේ කෝවිල 6න් පස්සේ බලන්න බෑ. ඒක නිසා අපි ඩිනර් එක ගන්න අක්ෂිතා රෙස්ටෝරන්ට් එකට ගියා. ඉතින් අපි ඩිනර් එක අරගෙන හැමෝම හොටෙල් එකට ආවා. good morning හැමෝටම. මේක තමයි අපේ ටුවර් එකේ දෙවනි දවස. ඉතින් අපි උදේම කෑමත් අරගෙන නාගදීප පන්සල වඳින්න යන්න පිටත් වුණා. හරියට සමානව ගෙවුවා. Oh my god! මේ බෝට් එකේ තමයි අපි නයිටතුග අයිලන්ඩ් එකට ගියේ. බෝට් සර්විස් එක ගැන කතා කරොත් ඇත්තටම ලෝ සේෆ්ටි එකක් තියෙන බෝට් සර්විස් එකක් තමයි තිබ්බේ. කොහොමුණත් අපි මේකේ නාගදීපෙට ගියා. අපි නාගදීපෙට ආවා. බලන්නකො ටිකක් මෙයාව අඳුරනවද කියලා. Kalau warilla aku mana hari kanilla aku Allah berkata ayat ke kapal aku. Maka takke waringku bola ke waringku. Ai.
ඉතින් අපි ආයෙත් ජැක්නටුව පාර්ට් 2 වලින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.